මා ප්‍රියාදර සහෝදර සහෝදරයෝ කිසිදු වරදක් නොවන ජේසුස් වහන්සේ බරෝ කුරුසියක් කර තබාගෙන යන මේ කල්වාරි ගමන තුල දෙවන වරටත් උන්වහන්සේ බිම ඇදගෙන වැටෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොව අපගේ පව් බර වූ නිසායි. නමුත් එදා උන්වහන්සේ තමන් ගැන සිතා මෙම කුරුස ගමන නොයා වැටුණු තැනම සිටියා නම් අද ඔබත් මමත් ගැලවීමේ පංගුකාරයෙක් වන්නද? උන්වහන්සේ මේ කිසිවක් ගැන නොසිතා නැවත නැගිට සිය මුළු මිනිස් සංහතියම ගැලවීම අයිති කර දීමටයි. එසේනම් මෙම පාදනමස්කාර ස්ථානය තුල අපි සුළු මොහොතක් නැවතී අපගේ ජීවිත දිස හැරී බලමු. ඇතැම් වෙලාවට අද සමාජය තුල අපි වැඩුණු තැන්වල ගොඩේමට ශක්තිය ධෛර්යය නැතිව සිටිනවා වෙන්නට පුළුවන්. එසේත් නැත්නම් තවත් කෙනෙකුගේ උදව් ඉල්ලන්නට ඇති ලැජ්ජාවේ නිසා වැඩුණු තැන්වල සිටිනවා වෙන්නට පුළුවන්. නමුත් මෙම ස්ථානයේදී අපි අදිටන් කරගනිමු අපගේ කුරුස බර වූ නිසා වැඩුණු සෑම විටකදීම බලාපොරොත්තුව තුල නැවත නැගිට යලිත් ගමන් කරන්නට.